හායි යාළුවනේ අපි කිව්වනේ පින්කීගේ ලොකු ඔපරේෂන් එකක් කරන්න තියෙනවා කියලා ඒකනේ. ඉතින් ඒ ඔපරේෂන් එක තමයි ඉතින් ඔය කරේ. අද අපි ඒකට ගියා. පේනවනේ කොච්චර කියන්නේ අපි හිතුවටත් වඩා ඒක තව දවස් ගාණක් යනකොට ඒක තවත් ඉදිමෙන්න පටන් ගත්තා. ඉතින් අද යාගේ ක්ලිනික් එකේ ඔපරේෂන් එක කරන්න පටන් ගත්තා. එයාව සිහිය නැති කරලා තමයි තිබ්බේ. විනාඩි 10කට පස්සේ වගේ යාගේ සිහිය නැති වෙලා ගියා. ඇඟ පණ නැතුව. ඔපරේෂන් එක කරද්දී අපිව ඇතුළට ගන්නෙ නෑ. ඩොක්ටර් ඉතින් අම්මා ඉතින් ඔතන ඉන්නවා. අපි ඉතින් ඔපරේෂන් එක ඉවරනකම් බලන් හිටියා. කරදරයක් නැතුව ඔපරේෂන් එක නම් හොඳට ඉවර වුණා. පේනවනේ. තාමත් යාට සිහිය නෑ. එයාගේ මැහුම් කපලා තියෙන්නේ. එතකොට මේ මැහුම් හයි වෙන්න තමයි ඔය බොත්තම් දාලා තියෙන්නේ. ඒ බොත්තම් වලින් තමයි එයාගේ මැහුම් තදට තියන්නේ. එතකොට ඔය අපි දැන් නිකන් එන ගමන් ඉතින් ඒ මැහුම් වේලෙද්දි බොත්තනුත් හැරිලාම යනවා. ඉතින් අර ඒ මැහුම් හෙල්ලෙනවට තමයි ඒගොල්ලන්ගේ බොත්තම් දාලා හිර කරලා තියෙන්නේ. ඉතින් ගෙදර ගෙනල්ලා එයාටම ෆෑන් එක එහෙම දාලා එයාව කාමරයක වෙනම තියන්න ඕනේ දවස් 2-3ක්ම. එයාට සිහිය ආවත් එයාගේ ඇඟට පණ ගතිය එන්නේ නැහැ. ඊට පස්සේ තමයි ඉතින් ගාඩ් එක දාලා කරලා තියාගන්න ඕනේ. මොකද එයාගේ අතපය වලින් නියපොත්තක්වත් තුවාලේ මැහුමකටවත් වදින දෙන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ. අපි ගිය පාරත් එයාව මාසයක් විතර මම හිතන්නේ ගාඩ් එක දාලා තියන් හිටියා. පස්සේ තමයි එයාගේ එකිනෙක බොත්තම් හෙලෙන්න ගත්තේ තුවාලේ වේලිලා. ඉතින් මේ අතරමැද්දෙත් එයාගේ හැමදාම උදේ හවස රෑ එයාට තියෙනවා බෙහෙත් ඒ තුවාලෙට දාන්න. එනේ මැහුම් වලට ඒ කපපු තැන් වලට බෙහෙත් තියෙනවා දාන්න බොන්න දෙන්න තියෙනවා. මේ ඇඟෙන් ඒ තුවාල වේලෙන්න. ගොඩාක් එයා බලා ගන්න ඕනේ. දැන් ඉතින් ළඟින් ඉන්නවා. තව පැයක් වගේ යනකොට එයා සිහිය එන්න පටන් ගන්නවා. කතා කරන්න පටන් ගන්නවා. එයාට තව ටිකකින් තමයි ඔය සිහිය ආවට පස්සේ එයාගේ වේදනාව දැනෙන්න පටන් ගන්නෙ. එතකොට එයා හොජ්ජින් කෑ ගහනවා. ඒ සමහරට වමනේ කරන්න තියනවා කියලා තමයි ඩොක්ටර්යන් කිව්වේ. ගිය පාර නම් එයා එහෙම කිසිම කරදරයක් දුන්නේ නෑ අපිට. හැබැයි කෑ ගැහුවා. එයාගේ ඇඟට ඒක දැනෙනකොට එයා හොජ්ජින් කෑ ගහනවා. ඉතින් අපි ළඟටම වෙලා ඉන්න ඕනේ. සැරින් සැරට වතුර පොවන්න ඕනේ. කන්න දෙන්නේ කොහොමවත් රෑ වෙනකන් කන්න දෙන්නේ නැහැ. කිරි එකක් තමයි බොන්න දෙන්නේ. දැන් නම් ඔය ලේ එහෙම වේලිලා තියෙන්නේ. නිකන් ගල් වෙලා වගේ. තව ටිකකින් ඉතින් එයාගේ පුළුන් කෑල්ල අයින් කරලා එයාව ටිකක් ඇඟ චුට්ටක් පිහිදලා කරලා තියා ගන්න ඕනේ. දැන් මෙයාට කරදර කරන්න බෑ. ටිකක් අර තාම ඇඟට පණ නැතුව වගේ ඉන්නේ. ඉතින් තව පැය 2-3ක් යනකම්වත් එයා ඔහොම තමයි ඉන්නේ. එයාට සද්ද පත් වලට ඇහුම්කන් දෙනවා. සිහිය නැහැ කියන්නේ පොඩි අවධානයක් තියෙනවා තාම ලාවට. අර කනට මැස්සෙක් වැහුවම කන හොල්ලනවා වගේ එහෙම තියෙනවා. අර ඉන්නව එක අතක් බලාගෙන වගේ ඉන්නේ. ඇඟට පණ නැහැ. කොච්චර ෆෑන් එක දාලා තිබ්බත් අර ලේ සුවඳට ඉතින් අර මැස්සෙක් හරි එන්න බලනවා. ළඟටම වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා යාට අමාරුවක් නැති වෙන විදියට ඔය පේනවනේ. ඉතින් එයාගේ මේ දවස් කිහිපය කොහොමද ගත වෙන්නේ කියලා අපි ඔයාගලත් එක්ක බෙදා ගන්නම්. ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න. ඇත්තටම අපිට අපේ වීඩියෝ එකක් දාන්න